මන්දාරන්නුවර සමාජිකාවක් කතා කරන්නේ මන්දාරන්නුවර ගමේ වසම් 5ක් වගේ තියෙනවා. ඒ වසම් පහේම සමාජිකයෝ සංඛ්‍යාව පවුල් සංඛ්‍යාව අනුව ගත්තාම 1500කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. මේ පසුගිය අධික වර්ෂාව නිසා අප ගමට විශාල වශයෙන් හානි වුණා. ඒ අනුව පවුල් හැම දෙනාම ඉතාමත් අසීරු විදියට අවතැන් වෙලා තියෙනවා. ඒ පිළිබඳව තාම රජයෙන්වත් කිසිම තීරණයක්වත් මිනිස්සු ගැන හොයා බැලීමක්වත් සිදු කියලා නෑ මේ වෙනකම්ම. ඉතින් මේ එන සහන ආධාරات ආපහු යවනවා කියලා මිනිස්සු අතරේ කතාවක් තියෙනවා. ඒ පිළිබඳව හොඳට හොයා බලලා ඒ වගේම කියන්න ඕන අපේ මන්දාරන්නුවර ජීවත් වෙන්නේ කොයිතැන් වලින් ජීවත් වෙන පිරිසක් ඉන්නේ. ඒ අනුව සියලුම වගාබිම්ද හානි වෙලා තියෙන මේ වර්ෂාවෙන්. එම නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කරලා සමහර අයගේ ඒ වගාබිම් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා නායෑම නිසා. ඒ පිළිබඳව ඔබතුමාලගේ අවධානය යොමු කරලා නිසි පරිදි හොඳ අවධානය යොමු කරලා අපිට අවශ්‍ය මේ සහන ආධාර හෝ පුළුවන් ආකාරයට යමක් කරනවා නම් අපි හැමෝම සතුටු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම බලධාරීන් වශයෙන් අප ගම ගැන මීට වඩා අවධානය යොමු කරලා කටයුතු කරනවා නම් වඩාත් හොඳයි කියලාත් අපි ඉල්ලා සිටිනවා. මොකද හැමෝම අසරණ වෙලා මාර්ග අවහිර වෙලා ඒ මාර්ග සැකසීමටවත් කිසිම පිළියමක් රජයෙන් අරන් තිබුණේ නැහැ. ගම්වාසීන් වශයෙන් හැමෝම එක්කාමෙන් කටයුතු කරලා මාර්ගයේ සාමාන්‍ය තත්ත්වයට ගත්තා. ඉතින් ඒ පිළිබඳවත් කියන්න ඕනේ මේ සියලුම දේවල් ගැන ඔබතුමාලගේ අවධානය යොමු කරලා නිසි පරිදි අවශ්‍ය දේවල් ලබා දෙන හැටියට කාරුණිකව ඉල්ලා සිටිනවා ගම්වාසීන් හැටියට. ස්තුතියි.